right. අපි ළමයි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 උසස් පෙළ දේශපාලන විද්‍යා විෂය කොහොමද පහසුවෙන් ඒ සාමාර්ථයක් කරා යන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සීමිත දින ගණනක් ඔබේ විභාගයට තියෙන දේශපාලන විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රයට තියෙන්නේ. ඒතර මේ වෙනුවෙන් අපි මොනවද මේ දවස් කිහිපේ කරන්න ඕනේ කියන කාරණය සම්බන්ධයෙන් තමයි අද කෙටි වීඩියෝ එකක් අපි උදේ කතා කරන්නේ. හරි. තමයි දැන්ව දන්නවා බැලු බැලමට දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රය කියන්නේ හරි ලේසි ප්‍රශ්න පත්‍රයක් ළමයි. හරි. ඔයාලා දන්නවා ෆස්ට් පාර්ට් එක වලට MCQ තියයි ගැටි ප්‍රශ්න 20යි හම්බ වෙනවා. සෙකන්ඩ් පාර්ට් එක වලට ප්‍රධාන ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න එනවා. එතකොට අපි ෆස්ට් පාර්ට් එකට මුලින්ම යමු. ෆස්ට් පාර්ට් එකට ගියාම MCQ 30යි ගැටි ප්‍රශ්න කීයක් තියෙනවද? 20ක් තියෙනවා. හරි. MCQ 30ක් සහ ඔයාලට කෙටි ලිඛිත ප්‍රශ්න 20ක් තියෙනවා. ඒතර මේ ටික ගොඩ දාගන්න පුතේව කරන්න ඕනේ විශේෂයෙන් 2019 අවුරුද්දේ ඉඳන් නිව් සිලබස් එක 2019 අවුරුද්දේ ඉඳන් 2025 වෙනකම් අවුරුදු කීයකද? අවුරුදු 7ේම පාස් පේපර්ස් ටික මුලින්ම කරා. අවුරුදු 7ේම පාස් පේපර්ස් ටික මුලින්ම කරා. එතකොට ඔයාලට පාස් පේපර්ස් ටික අවුරුදු 7 කරගෙන යද්දී සමහර ඒවා නොතේරෙන්න පුළුවන්, සමහර ඒවා දන්නේ නැති වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයා උත්තරේ බලලා මාකින් ෂීට් එක බලලා තියන්න. ප්‍රශ්නයක් හැබැයි ළමයි. ඔයාලට පුළුවන් වෙනකම් මේ අවුරුදු 7ේම හොඳට කෙටි ප්‍රශ්න ටික බලාගෙන යන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර මොඩල් පේපර්ස් හොයාගන්න. දැන් 2026 අවුරුද්දේ පළාත් ප්‍රශ්න පත්‍ර ටික හොයාගන්න. අනිවාර්යයෙන්ම කරන්න. පළාත් ප්‍රශ්න පත්‍ර ටික කරන්න. පාස් පේපර්ස් ටික අවුරුදු 7ක් කරන්න. තව ඊට වැඩිය පුළුවන් නම් ටෙස්ට් පේපර්ස් ටික හොයාගන්න. ඒ ටික කරලා හරියට එක්සෑම් එකට පුළුවන් තරම් ප්‍රශ්න කරලා අපේ එක්සෑම් එකට යන්න. නිකන් ඉන්න එපා. උඩරිම මහන්සි කැප වෙමු. මේ ටික මහන්සුනවා කියන්නේ. එතනින් එහාට ළමයි ඔයාලට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. හරි. මේ ටික මහන්සියෙන් නිදි මරන වැඩ කරන. හරි. මේ කිව්ව විදියට අවුරුදු 7ක පාස් පේපර්ස් කරා. ටර්ම් ටෙස්ට් පේපර්ස් ආයෙත් කරා. මේ වගේ මේ අවුරුද්දේ 2020 අවුරුද්දේ පළාත් පේපර්ස් ටික හොල කරා. අනිවාර්යෙන්ම ඔයාලට A+ එකට යනවා. ළමයි එතකොට දැන් අපි මෙතනත් ගත්තම MCQ තියෙනවානේ. MCQ ප්‍රශ්න 30 ගොඩක් ළමයි වරද්ද ගන්නවා. හොඳට තමයි ප්‍රශ්නේ කියවා. හරි ලේසි ප්‍රශ්න ටිකක් ළඟට තියෙන්නේ. ඔයා හරියට ප්‍රශ්නේ අවබෝධයෙන් කියුවේ නැත්තම් උඩින් පල්ලෙන් කියන උත්තරේ යවුවොත් ළමයි ඔයාට තියෙන වැරදෙන්න තියෙන ප්‍රතිශතය සම්භාවිතාවය වැඩි. ඒ නිසා හොඳට ප්‍රශ්නේ කියවා. අංගයක මුලින්ම හොඳට ප්‍රශ්නය කියවා. ආ ප්‍රශ්නේ නිවැරදිව හරියට හොඳට අවබෝධයෙන් කියවන්න ඔයාලා උත්තර ගලාගෙන එනවා. නිසා හොඳින් ප්‍රශ්නය කියවා. එතකොට ඔයාලා ලස්සන පිළිතුරු ගන්න පුළුවන්. සමහර තැන් සීමාවේ වගේ ඒවා තිබ්බොත් ගොඩක් දුරට වැරදි. හරි. ඒ වගේ පොඩි ටිප්ස් අල්ලගන්න. හරිද? එතකොට මේ විදිහට පේපර්ස් ටික කරලා යන්න සහ මම සම්පාදනය කරලා තියෙනවා ඔයාලට දේශපාලන විද්‍යා විෂයට විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක්. විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක්. හරි? ඒ වගේමයි ඔයාලගේ ෆස්ට් පේපර් එක තියෙන දවසට කලින් දවසේ සහ සෙකන්ඩ් පේපර් එක තියෙන දවසට කලින් දවස් දෙකේම මම විශේෂ සම්මන්ත්‍රණ දෙකක් කරනවා. ඔයා මෙතන මේ MCQ ටිකේ මේ වැඩේත් කරලා මගේ සම්මන්ත්‍රණයට දාව මම මෙතන අනුමාන කරලා වාට MCQ 150ක් විතර MCQ 150යි කෙටි ප්‍රශ්න 100ක් විතර කතා කරනවා. ඔයාට කෙලින් මේ ක්ලාස් එකට යන්න පුළුවන්. සෙකන්ඩ් පාර්ට් එකේ මේ පාර අනුමාන කරන හැම කොටසක්ම මම අගක් මුරක් නෑර සියල්ලම අතිශයින් සරලව මෙච්චර කල් ඉගෙන ගත්තේ නැති විදිහට අතිශයින් සරලව පැහැදිලිව කියලා දෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඒ සෙමිනාර්ස් දෙකකට එන්න පුළුවන්. අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක් සම්පාදනය කරලා තියෙනවා. ඒ 4 ගන්නත් පුළුවන්. මෙසේජ් එක දාන්න 0766300යි 784 WhatsApp message එක. MCQ පේපර් එක කොට දාලා සෙකන්ඩ් පාර්ට් එකේ පේපර් එක මම වෙනම සෙමිනාර් එකක් කරනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර 4ක් දාලා තියෙනවා. ඉතාම පැහැදිලිව දැනගත යුතුම කරුණු කාරණා ටික අතිශයින් සරලව සියල්ල මම විස්තර කරලා දෙනවා. මේ දෙවෙනි සෙමිනාර් එකේ වගේ එසේ පේපර් එකට කලින් දවස්. සහ ඔයා පාඩම් කරද්දී සෙකන්ඩ් පාර්ට් එකේ පාඩම් කරද්දී දැන් පාඩම් කරන වෙලාවක් නැහැ. හරි. හැබැයි ගොඩක් ළමයින්ට අමාරු කොටසක් තියෙනවානේ. 1947 සහ 1972 සංසන්දන ගොඩක් ළමයින්ට අමාරුයි. 1947 72 සංසන්දන වලට ඔයා දන්නවනේ 47 ව්‍යවස්ථාදායකය 72 ව්‍යවස්ථාදායකය 47 මූලික ලක්ෂණ 72 මූලික ලක්ෂණ 47 අධිකරණය 72 අධිකරණය 47 රාජ්‍ය සේවය 72 රාජ්‍ය සේවය සංසන්දන ප්‍රශ්න ආවම ළමයි ඔයා කරන්න ඕන දේ තමයි මොකක්ද ඔයා කරන්න ඕනේ හොඳට පොයින්ට්ස් කරගන්න 47 මූලික ලක්ෂණ ටික පොයින්ට් කරගන්න පොයින්ට්ස් ලියා ගන්න
ඇත දෙකේ මූලික ලක්ෂණ ටික ඒත් එක්කම ඒ හා සමාන මේ ළඟින්ම පොයින්ට්ස් කරලා ලියා ගන්න. ඒ විදිහට ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ රාජ්‍ය සේවයේ හැම දෙයක්ම ළමයි ඔයා 47 පොයින්ට්ස් කරලා ලියා ගන්න. පොයින්ට්ස් විදිහට විස්තර මොනවත් පතරංග ජාතක අවශ්‍ය නැහැ. පොයින්ට්ස් කරලා ලියා ගන්න. ඔය පොයින්ට්ස් ටිකට පාඩම් කරලා ඇස්තලා යන්න කෙලින් මොඩේ පස්සේ දා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ කියෝඩේ උදේ බය නැතුව කරලා එක්සෑම් එකට යන්න. මොනවා හරි ප්‍රශ්නයක් එන්න තිබ්බොත් කමෙන්ට් කරන්න. සහ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් 075 6384 මැසේජ් එකක් ගමු අනුමාන පේපර් 4 පොලිටිකල් වල සහ අවසාන සම්බන්ධ වෙන්න පුළුවන්. Without video එකකින් හම්බෙමු. දැන් මොනවා good luck මහන්සි වෙන්න